හායි කොහොමද කට්ටිය? ඔන්න අද සුපිරි මච්චාරොත් තමයි අපි ගන්න යන්නේ. මුලින්ම මේ විදිහට අඹ ගෙඩියක් අරගෙන කරකව ගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ චූටි මැජික් ට්‍රික් එකක් කරලා අඹ ගෙඩිය පොත් අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ අඹ ගෙඩිය අරගෙන හොඳට අඹ ගෙඩිය කපා ගන්න ඕනේ. ඔන්න ඉතින් චූටි තීරු වලට කපා ගන්න. මෙන්න මේ විදිහට හයියෙන් කපා ගන්න. හැබැයි අතපහම කපා ගන්න එහෙම නෙමෙයි. පේනවනේ නිකන් ඉති තමයි මේ අඹ කැපෙන්නේ. කොහොමද වැඩි? ඊට පස්සේ මෙන්න මේ විදිහට සුදු පාට ඊසියක් ගන්න. දීසියක් අරගෙන ගඩොල් කටයක් අරගෙන ඒක කුඩු කරලා මෙන්න මේ විදිහට දාගන්න අර දීසියට. හරිද? මෙන්න මේ විදිහට දාගන්න. ඊට පස්සේ මූදට ගිහිල්ලා ලුණු කුඩු ටිකක් අරන් එන්න. මූදටම ගිහිල්ලා අරන් එන්න. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට සීනි ටික අරගෙන දාගන්න. සීනි දැම්මම මච්චාරුගේ රස වැඩි වෙනවා. ඔන්න ඒ විදිහට සීනිෙන් දෙක තුනක්ම දාගන්න. ඊට පස්සේ ඔයාලා ගල් කටයක් අරගෙන ඒකත් කුඩු කරලා ඔන්න විදිහට අරටි කුඩින්ම දාගන්න. ඔන්න විදිහට දාගෙන ඊට පස්සේ වතුර චුට්ටක් අරගන්න. වතුර ටිකක් අරගෙන දාගන්න මෙන්න මේ විදිහට අර මේ ස්කොඩේ උඩටම. අන්නම ගොඩක් දාගන්න එපා. චුට්ටක් දාගන්න. දාගෙන මෙන්න මේ විදිහට අංශක 300ට අදට කලවම් කරගන්න ඕනේ. හරිද? අංශක 300ටම කලවම් කරගන්න මතක් කරගන්න. වතුර මදි නම් මෙන්න මේ විදිහට තවත් වතුර ටිකක් අරගෙන දාගන්න. ඊට පස්සේ ආයෙත් අංශක 300ටම කලවම් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න අංශක 300ට. ඔන්න ඔය පුතාන්ට සෝස් එකක් වගේ වෙන්න කලවම් කරගන්න ඕනේ. වැඩි වතුර වැඩි කරන්න එපා. ඊට පස්සේ අර කලින් කපාගත්ත අඹ ටික ගන්න. අඹ ටික අරගෙන මෙන්න මේ හදාගත්ත සෝස් එක වගේ ටික දාගන්න අඹේකට. හරිද? කොහමද? සරපාඩයි නේද? දැන් ඔයාලා මේ දාගත්ත මිශ්‍රණයත් එක්ක අඹ ටික හොඳටම කලවම් කරගන්න. හරිද? කලවම් කරගෙන ඉතින් කන්න තමයි තියෙන්නේ. මීට කලින් මේව කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? channel එක subscribe කරන්න අමතක කරන්න එපා.